ගෑනුන්ට ගහලා බේරේ වැවට දැම්ම නේද? ඒක දකින්නකොට මට පුදුම ප්‍රීතියක් ආවේ. මේ කිලාට තලලා බේරේ වැවේ ඔබ ආපු එකට නම් සතුටුයි මට. ගෑනු යන්න ඕන තැනක්ද? ගෑනු ගියේ ගෑනු යන්න ඕන තැනකටද? ගෑනු ඉන්න ඕන තැනක්ද? මේ ලංකාවේ ගෑනුන්ට ප්‍රාදේශීය ලේකම්තුමනි ගොඩක් ඔල්මාදේ තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශෙත් ඉන්නේ ඒ අම්මන්ඩිලාගේම නෑයෝ තමයි. ඒ වර්ගයේම තමයි අමුත්තක් නැහැ. ඒ ඔල්මාදේ අර අපේ හිටපු ඉස්සර අම්මා එක්ක ගලපන්න බෑනේ. මේ ඉන්න අම්මලාව අර අපේ පරණ අම්මලත් එක්ක ගලපන්න බෑ. අහස මහ පොළොව වාගේ වෙනයි. ආධ්‍යාත්මයෙන් පරිහානියට ගිහිල්ලා මෙවුන්දලා ඉන්නේ. මෙවුන්දලා මේ දවස්වල හරි අමාරු මීට වඩා ගෑනු ඉන්නවා බනහඬ ස්කූටර් නෑද? තෙල් නෑනේ. නෑ මෙවුන්දලා උඩින්මයි යන්නේ. දැන් බිමින් යන්නේ. ඒ හින්දා මීට වඩා ඉන්න තිබ්බා. 3 wheel වලට සහ ස්කූටර් වලට තෙල් තිබ්බන. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ හොයා යන ගමනේදී උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරද්දී බෝධි සම්භාර පුරද්දී යොදුන් ගණන් සතපුන් දුර ගෙවාගෙන ධර්මයේ හොයාගෙන ගියේ. ධර්මයේ හොයාගෙන ගියේ. මහා වනාන්තර මැදින් निराහාරව ධර්මයේ තියෙන මහත් ලැබියාවෙන් දවස පුරා ශ්‍රම දාන කළේ. ඒවා ලෝක මූණිච්චාවට නෙමෙයි පුතා. සැබෑ නිවනට. යථාර්ථය හොයන්න. ලෝකේ ඇත්ත හොයන්න. ඒ ධර්මයේ තියෙන රස විඳින්න.